හැමෝම කියනවා මම ලස්සනයි කියලා. ඒ ලස්සනම මගේ ජීවිතේ මේ තරම් අඳුරු කරයි කියලා මම හීනකින්වත් හිතුවේ නෑ අම්මේ. දුප්පත් අපිට තිබුණේ අපේ නම්බුව විතරයි. ඒත් අද මම මේ ලේවිලක් මැද තනි වෙලා. එදා පන්ති ඉවර වෙද්දී වෙනදට වඩා පරක් වුණා. සාමාන්‍ය පෙළ විභාගය ළඟ එනවා. මට තිබුණේ එකම එක හීනයයි. කොහොම හරි විභාගය පාස් වෙලා රස්සාවක් කරලා මගේ අම්මවයි අප්පච්චිවයි ඇස් දෙක වගේ බලාගන්න. අපිට පන්ති යන්න තරම් සල්ලි තිබුණේ නැහැ. ඉංග්‍රීසි වලට විතරක් ලැබුණ ඒ ෆ්‍රී කාඩ් එක මට මහා මෙරක් වගේ වුණේ ඒකයි. පන්තියට යන්න බස් එකට දෙන්න සතයක් අතේ නැති නිසා මං හැමදාම පයින්ම ඇවිදගෙන ගියේ මගේ හිතේ තිබුණ ඒ බලාපොරොත්තුව නිසයි. හිතේ පිරුණුවේ හීනෙත් එක්ක මම අපේ වෙල්ලේ අය ගාව පාරට එද්දී බිම් කළුවරත් වැටිලා. වෙනදට අප්පච්චි මාව එක්කන් යන්න මගට එනවා. ඒත් අද තාමත් ඇවිත් නෑනේ. මම පාළු පාරේ තනියම ඇවිදගෙන ආවේ නොදන්න බයක් හිතේ හංගගෙන. අනේ අප්පච්චි, ඇයි තාමත් නැත්තේ? මටත් නොදැනීම ඇස්වලට කඳුලක් වැටුණා. එතකොටමයි මම දැක්කේ පහළ ගෙදර අයියා මගේ ඉස්සරහට එනවා. මට දැනුනේ දෙවියෝ මාව හොයාගෙන ආවා වගේ. "දෝනි, අප්පච්චිට අසනීපයි. ඒකයි මාව එව්වේ ඔයාව එක්කන් යන්න." මම ඒ වචන විශ්වාස කළේ සහෝදරයෙක්ව විශ්වාස කරනවා වගේ. අපි ඇවිදගෙන ආවේ අඩි කිහිපයයි. එක පාරටම පාළු පාර දෙදරවගෙන ආපු ත්‍රීවිල් එකක් අපේ පාර හරස් කළා. මගේ මුළු ඇඟම වෙවුලන්න ගත්තේ නොදන්නා බයකින්. ඒකෙන් බැහැපු දෙන්නේ මගේ අතින් අදලා මාව වීල් එක ඇතුළට දාගන්න හැදුවා. මම මරහඬ දීලා කෑ ගැහුවා. මම අයියගේ ඇඟේ එල්ලුනේ මගේ පණ බේරගන්න තියෙන එකම අයියා එයා කියලා හිතාගෙන. "අනේ අයියේ, මාව බේරගන්න." ඒත් මම සහෝදරයෙක් වගේ හිතපු ඒ මිනිස්සයා මගේ අත් දෙක ගසලා දැම්මේ කිසිම හිතක් පපුවක් නැති තිරිසනෙක් වගේ. "උඹලා මේකේ වරන් ඵලයල්ලා. මම ඉක්මනට එන්නම්. හැබැයි මම එනකම් මේකට අතක්වත් තියනව එහෙම නෙවෙයි." උන් මාව ගමෙන් ඈතට වෙන්න තිබුණ ගරා වැටුණ ගෙදරකට උස්සන් ගියා. "අනේ අයියේ, දුප්පත් අපිට තියෙන නම්බුව විතරයි. අනේක නැති කරන්න එපා. මගේ අම්මයි අප්පච්චි මේක දැනගත්තොත් පපුව පැල්ල මැරෙයි අයියේ." මත් පැන් වලින් මත් වෙලා තිරිසන් වෙලා හිටපු උන්ට මගේ විලාපය ඇහුනේ නැහැ. උන්ගේ හිනාහඬ මැද මගේ මරහඬ යටපත් වෙලා ගියා. මුළු රැයක් තිස්සේ මම මේ පාළු ගෙදර තනියම විලාප දුන්නා. මට දැනුනේ මගේ පණ ටිකෙන් ටික මගෙන් ඈතට වෙනවා වගේ. වේදනාව ඉවසන්න බැරිම තැන මම දෙවියන්ගෙන් ඉල්ලුවේ එකම එක දෙයයි. "අනේ මට ඉක්මනින් මැරෙන්න දෙන්න." ඒත් දෙවියෝ මාව අත්හැරියේ නෑ අම්මේ. පොලිසියත් එක්ක ගම්මු ඒ ගෙදර වට කරද්දී උන් මාව ලේවිලක් මැද දාලා පැනලා යන්න හැදුවා. ඒත් උන්ට පැනලා යන්න ඉඩක් ලැබුණේ නැහැ. උන්ගේ ජීවිත දැන් හිරගෙදර යකඩ කූරු වලට හිර වෙලා. මම විඳපු වේදනාවට වන්දි ගෙවන්න උන්ට මුළු ජීවිත කාලයම මදි වෙයි. දැන් මම ඉන්නේ ඉස්පිරිතාලේ ඇඳක් උඩ වෙන්න ඇති. මගේ ඇඟට තාමත් ගොඩක් අමාරුයි. ඒත් ඒ වෙලාවේ මට දැනුණු බය දැන් ටික ටික මගෙන් ඈතට යනවා වගේ දැනෙනවා. මම ආයෙත් නැගිටිනවා. මරණය අයිල්ලලා ඇඬුවා මම අද ආයෙත් ජීවිතය ගැන හිතන්න පටන් ගත්තා. මම විඳයේ දුක තවත් කෙනෙක්ට වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. මම ආයෙ එනවා අම්මේ. තම සමීපතමයන්ගේ ආරක්ෂාව පිළිබඳව සෑම විටම සැලකිලිමත් වන්න. මොහොතක අවධානය ජීවිතයක් ආරක්ෂා කර ගැනීමට හේතු විය හැකියි.